තෙරුවන් සරණයි. සිතුවිලි සවිය YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම කැමති අපේ නිවසට, අපේ පවුලේ අයට නිතරම සැනසීම, සතුට වගේම ධන වාසනාව උදා වෙනවා දකින්න. ඒ වෙනුවෙන් අපි නිවසේ බුදු කුටිය ඉතාමත් ලස්සනට පිරිසිදුවට තබා ගන්න උත්සාහ කරනවා. හැබැයි පින්වතුනි, ඔබ දන්නවාද අපේ නොදැනුවත්කම නිසා අපි නිවසේ සහ විශේෂයෙන්ම බුදු කුටියේ තබා ගන්නා ඇතැම් පින්තූර සහ රූපරාමු හේතුවෙන් නිවසට ලැබෙන්න තියෙන දේවාශිර්වාදය, සිරි දේවතාවියගේ ආකර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ නිවසේ සහ බුදු කුටියක කිසිසේත්ම නොතැබිය යුතු, තැබියහොත් නිවසට අවාසනාව සහ නොසන්සුන්කම ළඟා කරන පින්තූර වර්ග මොනවද කියන එක ගැනයි. වීඩියෝව අවසානය වෙනකන්ම බලලා ඔයාලගේ නිවෙස් වෙලත් මේ වැරැද්ද සිද්ධ වෙනවාද කියලා අදම පරීක්ෂා කරලා බලන්න. පළවෙනි කාරණාව නම් මියගිය ඥාතීන්ගේ පින්තූර බුදු කුටියට ඉහළින් හෝ බුදු කුටියේ තැබීම. අපිට මුලින්ම හමුවන ඉතාමත් වැදගත් කරුණ තමයි මියගිය අපේ ආදරණීය දෙමව්පියන්ගේ හෝ ඥාතීන්ගේ පින්තූර නිවසේ තැන්පත් කිරීමේදී සිදුවන වැරදි. අපෙන් වෙන් වෙලා ගිය ආදරණීයයන් සිහිපත් කිරීම, ඔවුන්ට පින් දීම ඉතාමත් උතුම් ගුණයක්. නමුත් ඇතැම් නිවෙස්වල බුදු පිළිම වහන්සේලා තැන්පත් කරලා තියෙන බුදු කුටිය ඇතුළෙන්ම නැත්නම් බුදු පිළිමයට ඉතාමත් ආසන්නයෙන් හෝ බුදු පිළිමයට වඩා උසින් මේ මියගිය අයගේ පින්තූර එල්ලලා තබනවා. බෞද්ධයන් විදිහට අපේ ජීවිතවල ඉහළම ගෞරවය, පූජනීයත්වය හිමිවිය යුත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. බුදු කුටියක් තුල වෙනත් කිසිම මිනිසෙකුගේ පින්තූරයක් නොතිබීම උතාම වැදගත් කරුණක්. එමෙන්ම මියගිය අයගේ පින්තූර නිවසේ සාලේ එල්ලීමේදී වත් ඒවා බුදු පිළිම වහන්සේ දෙසට කෙලින්ම මුහුණලා සිටිනසේ තැබීම නොකළ යුතුය. මියගිය අයට ගෞරව කිරීම සඳහා නිවසේ වෙනත් සුදුසු නිදහස් බිත්තියක් තෝරා ගන්න. බුදු කුටිය සෑම විටම බුදුරජාණන් වහන්සේගේ සහ උතුම් දහමේ පින්තූරවලට පමණක් වෙන් කර ගන්න. දෙවැනි කාරණාව, කෝපාවිෂ්ඨ හෝ භයානක ස්වරූපයක් ඇති දේවරූප සහ චිත්‍ර. දේවරූපවල ස්වරූපය අපි නිවෙස්වලට දේවාකර්ෂණය ලබා ගන්න විවිධ දේවරූප සහ පින්තූර තබා ගන්නවා. නමුත් ශාන්ත සංසුන් ස්වරූපයක් ඇති දේවරූප වෙනුවට ඉතාමත් රෞද්‍ර, කෝපාවිෂ්ඨ, ආයුධ අතැතිව සිටින හෝ යුද වදින ස්වරූපයෙන් දේවරූප සහ පින්තූර නිවස තුල තැබීම සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන්ම කාලිමෑණියන්ගේ රෞද්‍ර ස්වරූපයෙන්, සෝනියම් දේවතාවන් වහන්සේගේ ඇතම් රෞද්‍ර පින්තූර හෝ වෙනත් බිහිසුණු දර්ශන අඩංගු චිත්‍ර නිවසේ තැබීමෙන් නිවස තුල ඇති ශක්තිය නොසන්සුන් එකක් බවට පත් වෙනවා. මෙවැනි පින්තූර දෙස නිතර බැලීමෙන් නිවසියන්ගේ සිතේ කෝපය,
කලහකාරී බව සහ මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිවසකට සෑම විටම තෝරාගත යුත්තේ මහා කාන්තිමත් සංසුන් මෙත්සිත පතුරවන ස්වරූපයේ දේවරූප පමණක්මයි. ඔබේ නිවසේ මෙවැනි දේවරූප තිබෙනවා නම් අද පටන් ඒවා ඉවත් කරන්න. ඒවා සුදුසු ස්ථානයක තැන්පත් කරන්න. ඊළඟ කාරණාව වෙන්නේ වියලුණු ගස්, කොළ, කඳුළු හෝ දුක ප්‍රකාශ කරවන කලාත්මක චිත්‍ර. අද කාලේ ගොඩක් අය මොඩර්න් විදිහට ගෙවල් හැඩ කරන්න විවිධ කලාත්මක චිත්‍ර බිත්තිවල එල්ලෙනවා. හැබැයි මේවා තෝරාගද්දි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. කොළ සියල්ල හැලී ගිය පාළු වියලුණු ගස්වල පින්තූර, හඬා වැටෙන ස්ත්‍රීන්ගේ හෝ දරුවන්ගේ පින්තූර, අඳුරු මූසල වර්ණ බහුලව භාවිතා කර ඇති චිත්‍ර සහ දියේ ගිලිමින් පවතින නැව් වැනි පින්තූර නිවසක සාලයේ හෝ නිදන කාමරවල කිසිසේත්ම නොතැබිය යුතුය. පෙන්ෂුයි වාස්තු විද්‍යාවට වගේම අපේ ඉහළ වත්පිළිවෙත් වලටත් අනුව මෙවැනි පින්තූර වලින් නිකුත් කරන්නේ අවපාත ශක්තියක්. ඒවායින් නිවසට කඳුළු, බලාපොරොත්තු සුන්නු සහ ආර්ථික පරිහානිය ළඟා කරන බව විශ්වාස කරනවා. නිවසක තිබිය යුත්තේ පළබරින් යුතු වෘක්ෂ, ගලා යන පිරිසිදු දිය ඇලි, පිපුණු නෙළුම් මල් වැනි සිතට සතුට දනවන පින්තූර විතරක්මයි. ඔබේ නිවසේත් ඉහතින් සඳහන් කරපු දේ තිබෙනවා නම් අද සිට ඒවා අයින් කරන්න. දැන් බලමු අපි ඊළඟ කාරණාව. කැඩුණු, ඉරිගිය හෝ දූවිලි වැදුණු පින්තූර. අවසාන වශයෙන් නමුත් ඉතාමත් වැදගත් කරුණක් තමයි පින්තූරවල පවතින පිරිසිදුකම. අපේ නිවෙස්වල විශේෂයෙන්ම බුදු කුටියේ තියෙන සමහර පින්තූර වීදුරු පිපිරිලා නැත්නම් පින්තූරය වේයන් කාලා දූවිලි වැදිලා තියෙනවා අපි දකිනවා. ධර්මයේ හැසිරෙන වත්පිළිවෙත් කරන කෙනෙකුගේ නිවසක තිබිය යුතු පින්තූර රාමුවක් නම් කිසිසේත්ම එය කිලිටි වෙන්න බැහැ. වීදුරු බිඳුණු හෝ ඉරිගිය පින්තූර නිවසේ තබා ගැනීමෙන් වාස්තු දෝෂ හටගන්නවා වගේම නිවසට අවාසනාව ළඟා වෙනවා. බුදු පිළිම වහන්සේලා වගේම බුදු කුටියේ ඇති පින්තූර රාමුද දිනපතා පිරිසිදු තෙත රෙදි කඩකින් පිස දමා පිරිසිදුව තබා ගන්න වග බලා ගන්න. ඉතින් පින්වතුනි, අද ඔයාලගේ නිවසත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. නොදැනුවත්කම නිසා හෝ මෙවැනි පින්තූර නිවසේ තියෙනවා නම් ඒවා ඉවත් කරලා නිවසට සිරි දේවතාවියන් කැන්දෙන, සිතට සැනසීම දෙන පරිසරයක් නිර්මාණය කරගන්න. අද මේ ගෙනාපු කරුණු ඔයාලගේ ජීවිතයට වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝවට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා ධර්මානුකූල සහ ජීවිතය සාර්ථක කරගන්නා වීඩියෝ ඉදිරියටත් බලන්න සිතුවිලි සවිය අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පින්බර දවසක් වේවා.